දැන් ඇත්ත කතාව තමයි එතුමා මට තේරෙන හැටියට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පළාත් සභා ක්ෂේත්‍රයේ නැගෙනහිර පළාතේ උත්සවයක් තියලා තියෙනවා. ඒ උත්සවයට නිල වශයෙන් මහමෙතුමාට එන්න කියලා නැහැ. දැන් ඒක ඇත්තනම් ඒක ප්‍රබල වැරද්දක්. ඒක පිළිගන්න වෙනවා. අපි පිළිගන්නවා ඒක සම්පූර්ණ වැරදි. පළාත් සභාව කියන්නේ ආණ්ඩුකාරවරයාවත් ඒ පළාතට දාලා තියෙන වෙනත් නිලධාරියෙක්වත් නෙවෙයි. මහා සභාව සහ ඒකේ ඉන්න මහමෙතුමා. මහමෙතුමා තමයි ප්‍රධානියා. පළාත් සභාවක් කියන්නේ ප්‍රජාවගේ ආයතනයක්. ඒ පළාතේ ඉන්න මුස්ලිම් දෙමළ ජනතාව විශේෂයෙන්ම නියෝජනය කරන සභාව තමයි පළාත් සභාව. ඒකේ නායකයා මහමෙති. එයාට ආරාධනාවක් නැතුව ඒ පළාතේ රාජකීය හා ගෞරවනීය ප්‍රභූ උත්සවයක් පවත්වනවා කියන්නේ ඒකට ඊට දෙන්න බෑ. එහෙම නැහැ එතනට ඇහිලා ඒක කියන්න ඕන වේදිකාවට නැගලා කියන්න ඕන මෙහෙම රැස්වීමක් යන්න කවුද මේක කළේ? මෙතන පාලනයේ මම අගමැති අපි තමයි මේ ප්‍රදේශයේ මහමැතිවරයා මම තමයි පාලකයා ජාත්‍යන්තර වශයෙන් නායකෙක් මෙතෙන්ට ගෙන්නනවා නම් මට කියලා ගෙන්නන්න ඕන කවුද මේ කළේ කියලා කෙලින්ම අපිට ඇහෙන්න වේදිකාවේ කතා කරන්න පොඩි ළමයින්ට ඇඟිලි ගහන්න නැතුව අරහෙට හැරෙන්න මෙහෙට කැරෙන්න උඩ පනින්නේ නැතුව කතාව කිව්වා නම් ඉවරයි. ඒකටත් ඒතර නිල වශයෙන්ම උත්තර දෙන්න සිද්ධ වෙනවා. එහෙම නැතුව මේ හැසිරිච්ච ආකාරයෙන් ඒක ප්‍රකාශ වුණේ නැහැ. නිසා උන්නේ ගත්ත පියවර ප්‍රශ්න උග්‍රයි. එහෙම නම් අපි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා. මහමෙතිට ආරාධනාවක් නැතුව ආණ්ඩුකාරවරයා ප්‍රමුඛ කරගෙන රැස්වීමක් කරනවා කියන්නේ ජාතිවාදී වැඩක්. මේ පළාත් සභා ක්‍රමයටම නින්දාවක්. ඒක කරන්න ඉඩ දෙන්න බෑ. මම හිතනවා මම ඔය වේදිකාවට නැගලා කතා කළා මේක කියන මේක විසිර හරින්න මෙහෙම කරන්න බෑ කියලා. ඒක වෙන කතාවක්. එහෙම කරන්න තුනේ. එහෙම නැතුව තමන්ගේ ආගමටත් තමන්ගේ ජාතියටත් අපහාසයක් වෙන ලෙසට තමන්ට කාටවත් තේරෙන්නේ නැතුව මෙතන මේ විදිහ කරපු විගණමන් නිසා විශාල ප්‍රශ්නයක් ඇතිවලා තියෙනවා. දැන් එතකොට අපි දන්නවා උතුරේ මහමෙතුමා ප්‍රබල පුජ්‍යලයේ බවට පත් වෙලා තියෙනවා. එතුමා ඒ තත්ත්වය ලබා ගත්තේ කොහොම වේදිකාවේ නිකන් එයාට මෙහාට කරකිලා නෙවෙයි. මම කරුණ ඉදිරිපත් කළා. මම කිව්වා මම ෆෙඩරල් විසඳුමකට කැමතියි. අදහසක්. මේ රටේ ඕන අදහසක් ඒ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. වැරදි. අපි ඒවට එකඟද නැද්ද කියන වෙන කතාවක්. ෆෙඩරල් වාදී රාජ්‍යයක් මේ රටේ ඇති වෙන්න ඕන. මේ අපේ ඒක යටතේ අගමැතිගේ බලය අපිට ලැබෙන්න ඕන කියලා තුමා එලිපිට කියලා මිනිස්සු කැඳවලා සාකච්ඡා කළා කිව්වා. ඒක දැන් සාකච්ඡාවට තියෙනවා. ඒ වගේම දැන් එතුමා ඒ නිසා දැනටමත් උතුරේ මහමැති කියන එක බලයක් බවට පත් කරගෙන තියෙනවා. එතුමා යම් කරු කළා විවස්ථා කළා. එතුමාලා ගෙනල්ලා පළාත් සභාවේ යෝජනා ස්ථිර කරගෙන තියෙනවා. ඒක සාකච්ඡාවට ලෝකෙ පුරා යනවා දැන්. ඒ විදිහට තමන්ගේ බලය එතන තහතිත් කරලා තියෙනවා. මම හිතන්නේ එතුමා නැතුව ඒ පළාතේ ආණ්ඩුකාරවරයා මේ රැස්වීම තියන්නේ ඇයි කියලා. එහෙම නෑ එතුමා. දැන් එතුමා යන මාර්ගය වගේ යන්න තිබුණා නසීර් අහමඩ් මහත්තයාට.